උන්වහන්සේගේ වචනේ කියනවා උදයෙන් උදය උන්වහන්සේගේ කරුණාව අනුග්‍රහය අලුත්ව තිබෙනවා කියලා. හලෙලූයා. අද දවසේත් උන්වහන්සේ අපිට අලංකාරවත් දවසක්, ආශිර්වාදමත් දවසක් ලබා දීලා තිබෙනවා. ස්නේහවන්ත දේවදරුවනේ, අද දවසේ ජීවනයේ කෑම හේබ්‍රෙව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියට අපි පෙරලා ගමු. ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. ආමේන්. උන්වහන්සේගේ වචනේ කියනවා ඇදහිල්ල කියන්නේ මොකක්ද කියලා. අත ගොඩක් කිතුණුවන්ට මේ ඇදහිල්ල ගැන වැටහීමක් නැහැ, අවබෝධයක් නැහැ. මොකක්ද මේ ඇදහිල්ල කියන්නේ? ගොඩක් අය හිතනවා ඇදහිල්ල කියන්නේ විශ්වාසය කියලා. ඇදහිල්ල කියන්නේ විශ්වාසය නෙවෙයි. නමුත් ඔබ විශ්වාස කළොත් ඔබ තුලට ඇදහිල්ල ඇතුල් වෙනවා. හලෙලූයා. මේ ස්ථානයේ කියනවා ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන. හෝප්, බලාපොරොත්තුව. අද ඔබගේ බලාපොරොත්තුව කුමක්ද? ඔබ ගොඩාක් අභියෝගات එක්ක ඇති, ප්‍රශ්නත් එක්ක, පීඩාත් එක්ක, ගොඩාක් අරගලත් එක්ක ඔබ පොරබදිමින් නැති. ඒ හැම කාරණාවකදීම ඔබට තියෙන බලාපොරොත්තුවක්. මොකක්ද ඔබගේ බලාපොරොත්තුව? හලෙලූයා. උන්වහන්සේගේ වචනේ කියන ඇදහිල්ල කියන්නේ ඔබ බලාපොරොත්තු වන දේ සුවය වෙන්න පුළුවන්. ඒ වගේම සමාදානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වන දේ ගැන සාතිකය තමයි ඇදහිල්ල කියන්නේ. හලෙලූයා. තවත් විදියකින් කිව්වොත් ඇදහිල්ල කියන්නේ සබ්ස්ටන්ස්. ඒ කියන්නේ ද්‍රව්‍ය. ඇදහිල්ල කියන්නේ ද්‍රව්‍යයක්. හලෙලූයා. ඔබට ඇදහිල්ල තියෙනවා නම් ඔබට ඕනම දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඔබට ඕන දෙයක් ලබා ගන්න පුළුවන්. ඕන දෙයක් ඔබට භුක්ති විඳින්න පුළුවන්. හලෙලූයා. ඇදහිල්ල කියන්නේ නීතියක්. හලෙලූයා. ඇදහිල්ල කියන්නේ නීතියක්, ලෝ. නීතියක් වෙනස් වෙන්නේ නැහැ. ඒක නීත්‍යානුකූල දෙයක්. ඇදහිල්ල කියන්නේ ඔබේ ජීවිතය ඔබට මේ භෞතික තලයේ ඔබ බලාපොරොත්තු වෙන දේවල් ඔබට ඔබගේ මේ ඇස්වලට පේන්නේ නැතුව ඇති. මේ වෙලාවේ ඔබ සොයන සහනය ඔබට පේන්නේ නැතුව ඇති. සුවය පේන්නේ නැතුව ඇති. මුදල් ඔබට පේන්නේ නැතුව ඇති. සඵලත්වය පේන්නේ නැතුව ඇති. ඔබට පේන්නේම ඍණාත්මක දේවල් වෙන්න පුළුවන්. නමුත් ඔබට ඇදහිල්ල තිබෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම ඔබ ඇදහිල්ලේ දැස් වලින්, ඇදහිල්ලේ දෘෂ්ටි කෝණයෙන් ඔබ දේවල් දෙස බැලුවොත්, ඇදහිල්ලෙන් ඔබ කතා කරන්න පටන් ගත්තොත්, දේවල් නැවත ප්‍රතිනිර්මාණය වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. හලෙලූයා. පසුගිය දවස්වල අපි කතා කළා වචනවල වැදගත්කම, වටිනාකම. මේවා නිකන් වචන නෙවෙයි, ඇදහිල්ල පිරුණු වචන. ඇදහිල්ල කියන්නේ ද්‍රව්‍යයක්. ඔබ කිව්වොත් ජේසුස් වහන්සේගේ නාමයෙන් මම සාර්ථකයි කියලා, මම සඵලවත් කියලා, මම දිව්‍ය නිරෝගීකම තුල ගමන් කරනවා කියලා, සියල්ල මගේ යහපත පිණිස ක්‍රියා කරනවා කියලා ඔබගේ මුඛෙන් ඔබ පිට කරොත්, ප්‍රකාශ කළොත්, ඇදහිල්ලේ නීතියට අනුව, ඇදහිල්ලේ ද්‍රව්‍ය වලට අනුව ඒක සැබෑවක් බවට පත් වෙනවා. මොකද ඇදහිල්ල කියන්නේ ද්‍රව්‍ය. වටපිටාව ඔබගේ යහපත පිණිස පෙළ ගැස්වෙනවා. ඔබගේ යහපත පිණිස වෙනස් වෙනවා. ඇයි? ඇදහිල්ල කියන්නේ ද්‍රව්‍ය. හලෙලූයා. ඇදහිල්ල ක්‍රියා කරන්න ඔබගේ වචනත් එක්ක. නිකන් නෙවෙයි. ඔබ ප්‍රකාශ නොකරන කෙනෙක් නම් ඔබගේ ඇදහිල්ල ක්‍රියා කරන්නේ නැහැ. ඔබට තියෙන මැරිච්ච ඇදහිල්ලක්. නමුත් ඔබ ප්‍රකාශ කරන කෙනෙක් නම් ඔබගේ ඇදහිල්ල දේවල් නිර්මාණය කරන්න පටන් ගන්නවා. හලෙලූයා. මේක තමයි ඇදහිල්ලේ නීතිය කියන්නේ.
ගොඩාක් ගැඹුරට මේක විග්‍රහ කරන්න පුළුවන්. නමුත් මේ ටික ඔබගේ ආත්මයට ගන්න. ඇදහිල්ල කියන්නේ ඔබ බලාපොරොත්තු වන දේවල් ගැන සාරය, සාතිකය. හලෙලූයා. ඔබ ඇදහිල්ලෙන් ප්‍රකාශ කරාට පස්සේ ඒක සිද්ධ වුණාද කියලා ඔබ බලන්නේ නැහැ. ඒක සිද්ධ වෙලා ඉවරයි. දෙයක් භෞතික තලයට එන්න කලින් ඒක සිද්ධ වෙන්නේ ආත්මික තලයේ. ඔබ ආත්මික තලයේ අත්පත් කරගන්න නැතුව කවදාවත් ඒක භෞතික තලයට පැමිණෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ඔබගේ ආත්මෙන් ඔබ ඒක අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ ඒ තුල හැසිරෙන්න ඕනේ. ඊට පස්සේ ඒක මේ භෞතික තලයට පැමිණෙන්න යනවා. හැම දෙයකටම රහස මේකයි. ඇදහිල්ල කියන්නේ නීතියක්. හලෙලූයා. සර්වබලධාරී ජීවමාන දෙවි පියාණනි, මේ වචන ඇසූ හැම දරුවෙක්ම ආශිර්වාද කරන්න. ඔවුන් තුල තිබෙන ඇදහිල්ල වචන සමගින් ප්‍රකාශ කොට දේවල් අත්දකින්න, දේවල් නිර්මාණය කරන්න, පරාජිත ජීවිතේ විජයග්‍රාහකෙක් බවට පත්වෙන පිණිස ඔවුන්ගේ මුඛයේ දෙතොල්වල ඔබගේ වචනයේ නිවැරදිභාවය නිරන්තරයෙන් ක්‍රියාත්මක වේවා. ඔබගේ වචනය නිරන්තරයෙන් ඔවුන්ගේ මුඛයෙන් ප්‍රකාශ වේවා. ඔවුන්ව ආශිර්වාද කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මම සභාපාලක දේවගැති ප්‍රොෆේත යොහන්ඩයස් ජෙසුපීටයි.